ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාන්න කියලා හිතුණා. කොහොමද මම හැම වාරම ගොඩක් දවසකින් දා වීඩියෝ එකක් දාන්න. ඉතින් අද මට හිතුණා මේ අද මගේ නිමාඩු දවස මට හිතුණා උදේ පාන්දරම ඇවිල්ලා යන්න මේ එඩින්බරා සිටි එකට. මොකද මම ගොඩක් දවසකින් ඉඳලා එන්නම් හිතුවා. හැබැයි රෑ ඇවිල්ලා වැඩ කරලා ඇවිල්ලා නිදාගත්තට පස්සේ එන්න හිතුන්නේ නැහැ. ඉතින් මේ අද කලින් හැරෙන නිසා මම ගොඩක් එළියට ඇවිල්ලා යන්න හිතුණා. මේ හරි ලස්සනයි උදේට. හැබැයි සෙනඟ කියලා කවුරුත් නැහැ. දැන් වෙලාව කීයට කියලා හිතනවද? ඉතින් දැන් වෙලාව ගත්තාම උදේ 6යි 6යි 10යි 6යි 10ට මොකද මම 5 මාට විතර ආවේ. ඉතින් මේ බලන්නකෝ මේ වඩපිටාව 6යි 10ටත් පට්ට කරවලයි. හරිද? මේ ඉස්සරහින් පේන්නේ ක්‍රිස්මස් මාකට් එක. මේක හරින්නේ උදේ 10ටනේ. ඉතින් මේ විදිහට තමයි උදේ කාලේ මෙහෙ තියෙන්නේ. හවසටත් මේ ඉක්මනට කරවල වෙනවා. හරියට කරවල වෙනවා කියන්නේ 4 විතර වෙද්දි මේ වගේ කරවල වෙනවා. කොහොමත් එළිය වැටෙද්දි 8:00 විතර වෙනවා. ඉතින් බලන්න මේ වෙලාවේ මේ පාරවල වල ඇත්තටම පාරවල් හිස් කවුරුත් නැති තරම් පාරවල් වල මේ දවල්ට මේ වගේ ඇවිද ගන්නවත් බැරි තරම්. දැන් මේ වෙලාව ගොඩක් වෙලාවට කරන්නේ මේ පාරවල් සුද්ධ කරනවා. ඒ දේවල් උදේ වෙද්දි මෙයාලා ඉවර කරනවා. මේ ගත්තාම මේ උදේද දවල්ද රෑද කියලා නෑ. මේ හැම වෙලාවකම මේ පාරවල් හරි ලස්සනයි. කියන්නේ මේ ගොඩනැගිලි හිම හරි ලස්සනට මෙයාලා සරසර තියෙනවා. ඒ අදින් නම් මේ එඩින්බරා මාල් ලස්සනයි. ඉතින් මෙහි තියෙනවා මේ වගේ ෂෝට් කට් මේ කියන්නේ පාරවල් දෙකකට යන්න හරි ලස්සනයි පාරවල්. ඒ කියන්නේ ඔයාලට පේනවා ඉතින් බලන්නකො මේ එන පොඩි මේ ගොඩනැගිලි දෙකක් මැදින් මේ වගේ පොඩි පාරවල් තියෙනවා. ඇත්තට මේවා හරි ලස්සනයි. මේ අමුතුම වයිබ් එකක් තියෙනවා මෙහි ඇවිදිනවා කියන්නේ. මේ දැන් මේ උදේ නම් ඇත්තටම සීතලයි, මාර සීතලයි. ඉතින් මෙතනින් බලපුවහම මුළු එඩින්බරා වල මේ ක්‍රිස්මස් මාකට් එකම බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති